තෝරා ගැනීම තුල තමයි මුළු ජීවිතේම සනසනවද වෙනසනවද කියන එක තීරණය වෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම ආදරය කියන එක ඕනේ. කැමැත්තයි ආදරයයි පටල ගත්තාම මේ දෙක ලියා ගන්න බැරි වුණාම තමයි දැන් මොහොම බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න ඕනේ මං තුල ඇති වෙලා තියෙන්නේ මගේ සහකරුවා සහකාරිය තුල මගේ පෙම්වතා පෙම්වතිය තුල කැමැත්තක්ද ආදරයක්ද? කැමැත්තක් ඇති වුණාම වෙන් වෙන්න බැරි හේතුව මොකක්ද? අපි කැමැති කට්ටිය අපෙන් ඈත් වෙලා යනකොට ඒක දරා ගන්න බැරි වුණාම අපි ඕන තරම් දන්නවා දැන් අවුරුදු 3-4කට කලින් ඉඳන් මේ අහන්නත් අප්‍රසන්න සිද්ධිදලා බෙල්ල කපලා යනවනේ. එහෙනම් ජීවිතේ පුරුදු වෙන්න අර කැමැති වෙනවට වඩා ආදරය කරන්න පුරුදු වෙන්න. මේ බලන්නකො මේ සංසාර ගමනේ නිවන් දකින්නත් හරි වැදගත් ඔය ආදරය කියන එක. අග්ග සව් දෙනම අසංකේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරනවලු. කියන්නේ අග්ග ශ්‍රාවකයෙක් වෙන්න අසංකේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් යශෝදරාවෙනි ඔබ කොච්චර කාලයක් මේ සංසාරේ මගේ පාද පරිචාරිකාව විදිහට ඉඳලා තියෙනවද? මුළු සංසාරෙම මගේ පාද පරිචාරිකාව නුඹ. ඒ මුළු සංසාරෙම බුදුරජාණන් වහන්සේ දෙපැත්තේ දෙපස හිටපු සේරම ළඟ ඉඳලා නැද්ද? මුළු සංසාරෙම ළඟ ඉඳලා තියෙන්නේ. මුළු සංසාරෙම හෙවණැල්ල වාගේ ඉඳලා තියෙන්නේ. අවසාන රාත්‍රියේ අභිනිෂ්ක්‍රමණය කරනකොට බෝධිසත්වෝ කියනව නේද චන්න ඇමතිට මේ කියනවා මේ කන්තක සූදානම් කරන්න. නිරංජනාවෙන් එතර වුණාට පස්සේ චන්නයි බෝධිසත්වෝ ඉපිටේ තියාගත්ත කන්තක ආභරණ ගලවනකොට කන්තක ක්ලාන්ත වෙනවා. කන්තක දෙවෙනි වතාවට ඔලුව උස්සලා බලනකොට බෝධිසත්වෝ කෙස් රැටිය කපලා දරා ගන්න බෑ මේ ත්‍රිසං සතාගේ පපුව පැලිලා මැරෙනවා. මුළු සංසාරෙම ස්වාමියා කොට තකාගෙන පතාගෙන ආපු ගමන. සෝදරා උත්තමාවී බෝධිසත්වයන්ට බුද්ධත්වයේ ලබා ගන්න මේ මහත් සංසාරේ පාරමිතා පුරන්න බිරිඳක් විදිහට ආධ්‍යාත්මික ශක්තිය දුන්නේ කවුද? දරුවෝ දන් දෙනකොටත් ඉවසලා දරාගත්තේ කවුද? නිකමට අම්මගෙන් අහන්නකො අම්මේ තාත්තා පතනවද කියලා මුළු සංසාරෙම හම්බයන් කියලා. අත්තගෙන් අහන්නකො තාත්තේ අම්මව ප්‍රාර්ථනා කරනවද නිවන් දකින්නකම්ම කියලා. අම්මා කී ගමනක් කියලා දෙනවා මේ ඔයාලා හින්දා හිටියේ කියලා. අර පෙම්වතුන් පෙම්වතියන් විදිහට ගෙවන ආලසීමාව තුල ඒ ආදරය තුල තිබ්බේ අනේකගේ සුවය එකගේ කැමැත්ත. ආදරය තුල කවදාවත් තරහක් තියෙන්න බෑ. ආදරය තුල කවදාවත් වෛරයක් තියෙන්න බෑ.